ඔයාලගේ ජීවිතයට වටිනා දෙයක් අරගෙන ඔයාලගේ ළඟටම ඔන්න අපි ආවා. මට මේක දැනගන්නම ඕනේ. ඇයි මෙහෙම වෙන්නේ? මොකක්ද මේකට හේතුව? ඔයා කවදා හරි දවසක කාගෙන් හරි මෙහෙම අහලා තියෙනවද? අහලා නම් ඇති නේද? නමුත් ගොඩක් වෙලාවට අපි කරන කියන දේවල් අපි දන්නෙත් නැතුව නිකන් නිස්කාරණේම සිද්ධ වෙනවා. ඉතින් මම කැමති අද ඔයාලට මේ ගැන පැහැදිලි කරන්න හරි ලස්සන කතාවක් කියන්න. ඇයි මේ කොන් කපන්නේ? ෂනා අම්මගෙන් ඇහුවා. ඒ පණ්ඩිතකම උඹට වැඩක් නැහැනේ. මම කෑම හදලා දෙනව නම් පොතක් පතක් බලාගෙන වැඩක් බලාගනින්. මෙන්න අම්මා කියාපි. අම්මා වෙනදා විදිහටම සොසේජස් කරල් 4 දෙපැත්තේ කොන් ටික කපලා වැදෙන්න තෙල් තාච්චියට දැම්මා. නෑ, මම ඇත්තටමයි අහන්නේ. අම්මා හැමදාම සොසේජස් බදිනකොට කොන් ටික අයින් කරනවා. ඇයි කොන් කන්න හොඳ නැද්ද? ඒ පාර නම් අම්මා ටිකක් ගැස්සුණා. පොඩ්ඩක් කල්පනා කරලා මෙන්න මෙහෙම කිව්වා. එහෙම තමා ඉතින් ඒවා බදින්න ඕනේ. මොකද හේතුව කියලා නම් දන්නේ නැහැ. ඉස්සර ආච්චිත් සොසේජස් බදින්නේ මෙන්න මෙහෙම. මොකක් හරි හේතුවක් ඇති. ඒක ඉතින් ඉස්සර ඉඳන්ම කරන නිසා මමත් ඕවා අහලා නෑ. අර ඉන්නේ ආච්චි ගිහින් අහගන්න අම්මා කිව්වා. ෂනා ඊට පස්සේ ගියේ ආච්චි ගාවට. ආච්චි කිව්වට ඉතින් ඒ තරම වයස නැහැ. තාම කෙල්ලෙක් වගේ. ඇයි ආච්චි සොසේජස් බදින්න කලින් කොන් කපලා අයින් කරන්නේ? ෂනා ඇහුවා. එහෙම තමයි අත්තම්මත් බැද්දේ පුතේ. මම ඉතින් ඒ විදිහටම කරා. ආච්චි අම්මා කිව්වා. ඉතින් ආච්චි ඔයා අත්තම්මගෙන් ඒ ඇයි කියලා ඇහුවේ නැද්ද? ෂනා ආයෙමත් ඇහුවා. හේතුව නම් මොකද්ද කියලා අහලා නැහැ. අර අත්තම්මා නැගිටලා ඉන්නේ. ඔයාම ගිහින් අහන්නකෝ. අත්තම්මත් වයස වුණාට හොඳට සිහිය තියෙනවා. ෂනා ගියේ අත්තම්මා ගාවට. අත්තම්මේ ආච්චි අම්මත් සොසේජස් බදින්නේ කොන් කපලා. අපේ අම්මත් එහෙමයි. ආච්චි අම්මා කියනවා අත්තම්මා කරපු නිසා එහෙම කරා කියලා. අපේ අම්මා කියනවා ආච්චි අම්මා කොන් කපලා සොසේජස් බැදපු නිසා මමත් එහෙම කරා කියලා. ඒත් ඒ දෙන්නෙන් එක්කෙනෙක්වත් හරියට හේතුවක් කියන්නේ නැහැ. ඇයි ඇත්තටම සොසේජස් වල කොන් කපලා බදින්නේ? මට අත්තම්මවත් ඇත්ත කියන්නකෝ. ඉස්සර මට තිබ්බේ එකම එක පොඩි තාච්චියක් විතරයි පුතේ. සොසේජස් කරලම දාන්න ඉඩ මදි නිසා. ඉතින් අයිනේ කෑලි දෙක කපලා තාච්චියට ගානට දැම්මේ. ඔයාගේ අම්මට ලොකු තාච්චියක් තියෙද්දි ඇයි සොසේජස් කරලේ කෑලි වෙන් කර කර දාන්නේ? අනිත් එක බලන්නකෝ, ඔයාගේ අම්මවත් ආච්චි අම්මවත් මගෙන් මේ ගැන කවදාවත් අහලා නෑනේ. අපරාධෙ මෙච්චර කල් විසි කරපු සොසේජස් කොන් කෑලි ටික. ඉතින් මේ කතාවත් එක්ක ගනිද්දි ඔයාලටත් ඔයාලගේ ජීවිතේ මෙන්න මේ දේවල් කරන්නේ ඇයි කියලා හේතු දැනගෙනද කරන්නේ. බලමුකෝ. ඉස්සර ගැහණු අය ගෙවල් වලටම සීමා වෙලා හිටපු කාලේ ගැහණු දරුවෙක් මල්වර වුණහම ඇය දීගක යන්න සුදුසුයි කියලා ගම් 7ම දැනුවත් කරලා ඉක්මනට මනමාලෙක් සොයාගන්න ඕන නිසාම මල්වර වීම ගම් 7ටම කියලා සැමරුවා. එහෙම වදෙන් පොරෙන් ගැහණු බඳන්න උවමනාවක් නැති වර්තමානයේ තවමත් ඉහලින් කොටහළු මගුල් ගන්නේ ඇයි? වෙල්ලුඩින් පැනගෙන එදා මනමාලයාගේ කකුල ගෑවුණු මඩ සෝදපු පුරුද්දට අද ෆුල් සූට් ගහලා බෙන්ස් එකෙන් බහින මනමාලයාගේ කණ්ණාඩියක් වගේ පොලිෂ් කරපු සපත්තුවට වතුර වක් කරන්නේ ඇයි? ඉස්සර ගෙවල් වල මගුල් ගන්න කාලේ මනමාලයා ඇවිත් එදාම මනමාලිව ගෙදර එක්කන් යන හින්දා ගෙවල් දෙකේම සමරපු මගුල සති ගණන් හනිමුන් ගිහින් වෙනම පදිංචියට යද්දිත් වෙඩින් හෝම් කමින් කියලා හොටෙල් දෙකක පළවෙනි දවස දෙවනි දවස කියලා සමරන්නේ ඇයි? ඉස්සර පඩිපෙළ වගේ ළමයි ඉන්න පවුලේ වයසින් වැඩිමහල් දරුවෝ ඔක්කොම බැඳලා වෙන් වෙලා ගියාම ගෙදර ඉතුරු වෙන්නේ පොඩි එකා බඩ පිස්සා. දෙමව්පියෝ බලාගෙන මහගෙදර නවතන නිසා මහගෙදර අයිතිය ඉස්සර කාලේ පොඩි පුතාට ලියලා දුන්නා. නමුත් අද කාලේ දෙමව්පියෝ ලොකු දුව ළඟ ඉද්දිත් පිටරට ඉන්න පොඩි එකාටම ගෙවල් වල අයිතිය ලියන්නේ ඇයි? ඉස්සර මිනිස්සු ගමන් බිමන් වලට පාවිච්චි කරේ ගොන් කරත්ත. ගොඩක් ගමන් කළාම ගොනාගේ කකුල් වල කුර තුවාල වෙනවා. ඒවා පැසවලා තුවාල වැඩි වෙනවා. ගමන් කරනකොට විෂ බීජ ඇතුල් වෙලා. ඒක නිසා ඉස්සරලාම ගොන් කරත්තයක් ගමන් කරන්න කලින් ගොනාගේ කුරවලට පෑගෙන දෙහි ගෙඩියක් තිබ්බා. විෂ බීජ විනාශ වෙලා තුවාල හොඳ වෙන්න. දැන් කාලේ වාහනයක් අරන් ඉස්සරලාම පුරුද්දට රෝදවලට දෙහි ගෙඩි යට කරන්නේ ඇයි?
ඉස්සර ගැහැණු අය රස්සා නොකර ජීවිත කාලෙම සැමියාගෙන් යැපෙන නිසා බැඳලා යද්දී ගොඩමඩ වගේම ලීබඩු ටිකක් එක්ක පිටත් කරා. ඒත් අද රස්සාවල් කරන ගැහැණු බඳිද්දිත් ඇයි මෙහෙම දෑවැදි හොයන්නේ? ඉතින් මගේ යෝජනාව සියලුම සම්ප්‍රදායන් බැහැර කරන්න කියන එක නෙවෙයි. හේතුවක් නැතිව, හේතුවක් හොයන්නේ නැතිව පරම්පරාවෙන් පරම්පරාවට පැටවගෙන එන පුරුදු ප්‍රශ්න කරගන්නේ ඇයි කියන එකයි. ඇයි කියලා අහන්න, හේතුවක් හොයන්න. එතකොට පුළුවන් ඔයාට ඔයාගේ වටේ ඉන්න අයගේ හනමිටි අදහස් තියෙනවා නම් ඒ අදහස් අලුත් කරලා ගන්න. නිකන් නිස්කාරණේ කිසිම හේතුවක් නොදැන කිසිම දෙයක් කරන්න එපා. අන්න එතනදි තමයි ජීවිතේ ගොඩක් අයට වරදින්නේ. ඒ නිසා හැම දෙයකටම හේතු හොයන්න පුරුදු වෙන්න. මොකද අපි එදිනෙදා ජීවිතය කරන හැම දෙයකදෙම හේතු දැනගෙන අරමුණක් ඇතිව ඒ දේවල් කරනවා නම් අපිට ඇත්තටම ඒ දේවල් ගොඩක් පහසු වෙනවා. ප්‍රශ්න ගැටුම් අවම වෙනවා. ඉතින් යන්නේ මොකටද කියලා නොදැන කළුවා මාරපන්ගයා වගේ වෙන්න ඕනි නැහැනි නේද? ගොඩක්ම ඉතින් ඔය හේතු නොදැන කරන දේවල් නිසා ඇත්තම කිව්වොත් අපි කරන කියන දේවල් වලින් කිසිම ප්‍රතිඵලයක් ගන්න වෙන්නේ නැහැ. මොකද කරන කියන දේවල් නෙවෙයිනේ අන්තිමට සිද්ධ වෙන්නේ. මොකක් හරි හේතුවක් නිසා සේරම වැඩ දෙල් වෙලා යනවා. හිතන්නකො පොඩ්ඩක්, පොඩි දරුවෙක් වැඩිපුර අඬනවා නම් ඇයි ඒ දරුවා අඬන්නේ? ලොකු හේතුවක් නිසා වෙන්න පුළුවන් නේද? අසනීපකටද, කම්මැලිකමකටද, එහෙමත් නැත්තම් බඩගින්නටද, තිබහකටද? මෙන්න මේ හේතු කාරණාත් අනිවාර්යෙන්ම අපි හොයන්න ඕනේ. මම මෙහෙම කිව්වා කියලා ඔයාලා තරහ වෙන්න එපා. සමහර අය පුරුදු වෙලා ඉන්නවනේ මේ කිසිම හේතුවක් නැතිව ගෙදර ඉන්න බිරිඳව පෙන්වන්න බැරි, දරුවන්ව පෙන්වන්න බැරි, නැන්දම්ම මාමන්නිව අඳුරන්නේ නැති අය. ඉතින් නිකමට හොයලා බැලුවද ඒකට මොකක්ද හේතුව කියලා? සමහර විට ඉතින් වැඩිදුර නොයා සිද්ධ වෙච්ච පුංචිම පුංචි හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා තව කතාවක් අහලා ඇති මං හිතන්නේ. ගින්නක් නැතිව දුමක් නගින්න හේතුවකුත් නැහැ කියලත්. ඉතින් මම හිතන්නේ ඕනම ප්‍රශ්නකටත් හේතුවක් ඇති. අන්න ඒ හේතුවත් අපි හොයාගන්න ඕනේ. මම කැමතියි යන්න කලින් ඔයාලගෙනුත් ප්‍රශ්නයක් අහන්න. සමහරක් විට ඔයාලගේ පිළිතුර සංකීර්ණ වෙන්නත් පුළුවන්, සරල වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් කමක් නෑ. ඉතින් මට කියලා යන්නකෝ ඔයාලා ඇත්තටම ජීවත් වෙන්නේ ඇයි? ඒකට උත්තරේ දීලා යන ගමන් channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. පරිස්සමින් ඉන්න.